ආයුබෝවන්. මිහිර පුංචි හපන්නු. අපි හැමදාම ඕගොල්ලන්ට එක්කගෙන ආවේ දක්ෂතා තියෙන, සැඟවිලා ඉන්න පුංචි පුංචි යාළුවෝ. අද දුම්බර මිටියාවතේ ඉඳලා පුංචි යාළුවෝ 4 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. පුංචි නෑ. ඔවුන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ආදරණීය සොයුරියන්. ආයුබෝවන් 4 දෙනාටම. ආයුබෝවන් නැකි. අපි මුලින්ම 4 දෙනාව අඳුනගමු. ඔයා කවුද? මගේ නම HMPKG සඳලි නිත්මාලි කුමාරි. ඔයා? මගේ නම WMGG තර්ෂිකා වින්දියා කුමාරී ගුණරත්න. මගේ නම DG ගිමානි තත්සරි. මගේ නම EG තරුෂි ලක්ෂානි. මේ විශේෂත්වය තමයි මේ 4 දෙනා පෙර පාසලේ ඉඳලම එකට ඉඳපු යාළුවෝ. මේ 4 දෙනා මෙවර තෙල්දෙණිය කලාපයේ සාමාන්‍ය පෙළ විභාගයේ 100% ප්‍රතිඵල රඳවන්න සමත් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ජයග්‍රහණය ගැන කතා කරමු. කොහොමද ඕගොල්ලෝ පාඩම් කරේ සහ පාසලෙන් ඕගොල්ලෝ ලැබුණු සහයෝගය කොහොමද වෙන්නේ? ඔයා කියන්නකෝ. ඇත්තටම ඉතින් පාසලෙන් ලොකු සහායක් ලැබුණා. ඒ වගේම මම ගොඩක් හොඳින් පාඩම් කරා. පාසලෙන් ගුරුවරු ඒ වගේම හාමුදුරුවෝ දෙපළ උපදෙස් දුන්නා. ඒ උපදෙස් වලට අනුව වැඩ කරලා මාත් හොඳින් පාඩම් කරලා තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඔයා? ඔව් අක්කේ ඇත්තටම පාසලෙන් ගත්තොත් නම් අපිට ලොකුම සහයෝගයක් ලැබුණා. අපේ විදුහල්පතිතුමා ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙපළක් ඉස්කෝලේ වැඩ කරනවා. ගුරුවරු සමූහයත් එහෙම මේ කියන්නේ අපි 4 දෙනාගේ පිටිපස්සෙන්ම ඉඳලා අපිට අපි කරන අධ්‍යාපන වැඩ කටයුතු වගේම පෞද්ගලික වශයෙන් උත් ගුරුවරු අපිත් එක්ක හිටියා. අපි ගැන හොඳට හොයලා බැලුවා. ඉතින් උපදෙස් දුන්නා. ඒත් එක්කම තව අපි පාඩම් කරා, කාලසටහනකට අනුව වැඩ කරා. ඒ විදිහට තමයි ඉතින් අපි මේ ජයග්‍රහණය ගන්න පුළුවන් වුනේ. අනිත් දෙන්න ඔයා? ඔව් අක්කේ අපිට ඉස්කෝලේදී හවස ක්ලාස් තිබ්බා. අපි හැම එකකටම සහභාගී වුණා. ඒ වගේම කාලසටහනකට අනුව වැඩ කරා. ගුරුවරු කියපු දේවල් අහලා හොඳට ඉගෙන ගත්තා. ඒ හින්දා තමයි අපිට මේ වගේ ජයග්‍රහණයක් ගන්න පුළුවන් වුනේ. ඔව් අකි පාසලේ හවස පන්ති තිබ්බා. ඒවා හැම එකකටම සහභාගී වෙලා අපේ පාසලේ හැම ගුරුවරු කියන දේවල් වලට යහුම්කන් දීලා ඒ කියපු විදිහට වැඩ කරලා කාලසටහනකට අනුව වැඩ කරා. ඒකලා පාන්දර සහ රැට පාඩම් කරා. ඒකලා තමන්ගේ උත්සාහය සහ කැපවීමෙන් තමයි මට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුනේ. මධ්‍යම පළාත කියන්නේ සුන්දර පළාතක්. ඒ පළාතේ තෙල්දෙණිය කලාපේ උඩුදුම්බර කොට්ටාසේ දේවහන්දියේ කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවන් 4 දෙනෙක් තමයි මේ ඇවිල්ලා. ඉතින් ඔයාලගේ ගම හරිම සුන්දර ගමක්. ඒ ගම ගැන අපි කතා කරමු. ඔව් අක්කේ දැන් අපේ ගම නුවරට ගිහිල්ලා ඒ නුවරෙන් උඩුදුම්බරේ ඉඳලත් ගමට කිලෝමීටර් 19ක් වගේ ඇතුළට යන්න තියෙනවා. ඒ ඉතින් ඒකත් පොඩි දුෂ්කරතාවයක් තියෙනවා. දුෂ්කර පාරක් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ ගමට බස් 2ක් 3ක් වගේ තමයි තියෙන්නේ. ඒක ඉතින් අර මේ සැරෙන් සැරේ බස් යනවා. එතකොට දැන් අපේ ඒ දුෂ්කරතාවය ගැන ඉතින් මේ කියනවා නම් අපේ ගුරුවරුන්ට තමයි ඒකේ ලොකුම අපහසුතාවය තියෙන්නේ. මොකද ගුරුවරුන්ට යන්න එන්න ප්‍රවාහන අපහසුතාව තියෙනවා. සමහරක් වෙලාවට බස් නැති වුණාම ගුරුවරු 3 විතර වෙනකන් ඉන්නවා අපේ ඉස්කෝලේ. ඒ ඉඳලත් ඉතින් එයාලා මේ ළමයින්ට පන්ති කරලා ඒ කාලේ කොහොම හරි කළමනාකරණය කරගන්නවා. එතකොට ඉතින් 3 විතර වෙනකන් ඉඳලා ඒ යනකොට ඉතින් ගුරුවරුන්ටත් මේ රැ වෙනවා. ඒ වුණාට ඉතින් ගුරුවරු කොහොම හරි ඒ කැපවීම කරලා ඉතින් ඉන්නවා ගමේ. දැන් ඔයගොල්ලන්ට මේ තියෙන දුෂ්කරතා එක අමතර පන්ති යන්න එන්න අමාරු වෙන්න ඇති. එතකොට පාසලේ ගුරුවරුන්ටත් ඔයා කිව්වා වගේ යන්න එන්න අමාරුකම් තියෙන්නේ නැති. එතකොට ඔයගොල්ලෝ අමතර පන්ති ගියේම නැද්ද? පාසලෙන් නිතරද ඔයගොල්ලන්ට මේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගයක් ලැබුණේ? ඔව් අක්කේ අපි අමතර පන්ති කියලා ගියේ පන්ති දෙකකට විතරයි. ඒත් විද්‍යාවයි ගණිතයයි කියන විෂයන් දෙකට අපිට අන්තර්ජාල පහසුකම් නැහැ. ඔන්ලයින් ක්ලාස් කරගන්නවත් ගමට අපි වැඩිපුරම ඉගෙන ගත්තේ ඉස්කෝලෙන් තමයි. දැන් ඔයාලා ගමට දුරකථන පහසුකම්, ඒ කියන්නේ සිග්නල් නැහැ, අන්තර්ජාල පහසුකම් අඩුයි. එතකොට ඒ අපහසුතාව එක්ක කොහොමද වැඩිදුර අධ්‍යාපන කටයුතු කරන්නේ ඔයගොල්ලෝ? වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ඉතින් අපිට ගමෙන් පිටට ඇවිල්ලා නගරේ තියෙන ක්ලාස් වලට තමයි සම්බන්ධ වෙන්න වෙන්නේ.
නේද? ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ඔයගොල්ලෝ ලබා ගන්න දැන් අපිට මෙහි කොළඹින්න අයට Google search කරලා ඒ වගේ එහෙම නැත්නම් මොන හරි යෙදවුම් හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්. නමුත් ඔයාලගේ ගමට අන්තර්ජාල පහසුකම් එහෙම නැහැ. දුෂ්කරයි. එතකොට ඒවා එක්ක දැන් අමතර ඉගෙනීම් දේවල් ඒ කියන්නේ පන්තියකින් ගන්න දෙයට අමතරව ඒහා සම්බන්ධ දේවල් ගන්නකොට කොහොමද වැඩ කරන්නේ ඔයගොල්ලෝ? ඒ වගේ අවස්ථාවල නම් ඉතින් අර මේ සිග්නල් එහෙම පොඩ්ඩක් තියෙන තැන්වලට ගිහිල්ලා මේ හොයාගෙන ඉවර ඉතින් අපි අර මේ ඔක්කොම එකතු වෙලා ඒ වැඩ කටයුතු ටික කරගන්නවා. ඔය ලස්සන පදක්කම් වගේක් තියෙනවා 4 දෙනා ළඟම. ඒ ගැන අපි කතා කරමු. ඔව්කි මේ පදක්කම අපිට හම්බුනේ අපේ ඉස්කෝලෙන්. ඒ අපේ ඉස්කෝලේ මීඩියා යුනිට් එකක් තියෙනවා. ඒක පළවෙනි වතාවට තමයි ආරම්භ කරේ. ඒකත් අපේ ඉස්කෝලේ තියෙන පළවෙනිම මීඩියා යුනිට් එක. ඒකේ අපි 4 දෙනා තමයි පළවෙනියටම පරීක්ෂණ විකාශය ආරම්භ කරේ. ඒක නිසා අපිට ඉස්කෝලෙන් තිලිනයක් විදිහට මේක හම්බුණා. දැන් ඔයාලගේ මේ ජයග්‍රහණයට ඔයාලගේ පාසලේ විදුහල්පතිතුමාගෙන් සහ ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මේ අවස්ථාව තමයි ඕගොල්ලන්ට මේ ජයග්‍රහණය වෙනුනේ. ඒ කියන්නේ තෙල්දෙණිය කලාපයේ විශිෂ්ටතම ප්‍රතිඵල. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඕගොල්ලන්ට උදව් කරපු විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සහ දෙමව්පියන් ඒගොල්ලෝ සිහිපත් කරන්නේ. ඒ ගැන මතක් කරොත් අපි අපේ පාසලේ විදුහල්පතිතුමා පී.බී. ජයවර්ධන ගුරු පියාණන් ඇතුළු අපේ ස්වාමින් වහන්සේලා දෙපළ ඒ වගේම අපේ ගුරු මණ්ඩලය ඒ මේ සියලුම දෙනාට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ගුරුවරුන්ට කොච්චරනම් අපහසුතාව තිබුණත් එයාලා ඉස්කෝලේ රැඳිලා ඉඳලා අපිට හවස අමතර පන්ති කරා. එතකොට ඉතින් ඒ වගේම මේ අපේ පාසලේ වැඩ කරන මේ අනධ්‍ය කාර්ය මණ්ඩලයත් මතක් කරන්න ඕන මේ අවස්ථාවේ. ඒ කට්ටියත් ලොකු සහයෝගයක් දුන්නා අපිට. ඒ වගේම අපිට මුල් අඩිතාලම දුන්න අපේ පෙර පාසලේ ඉඳලා අපිට උගන්වපු ඒ ගුරුවරුන්ත් ඒ වගේම අපේ ඉස්කෝලේ දැන් මේ වෙලාවේ නැති වුණත් මේ අපිට උගන්වලා ඉස්කෝලෙන් හැර ගියපු ගුරුවරුන්ත් මතක් කරනවා. ඒ වගේම අපේ දෙමව්පියෝ අපිට මොන සෙමිනා එකක් ඉස්කෝලෙන් පිට තිබුණත් අපි කොහෙ ගියත් අපේ පිටිපස්සෙන්ම ඉඳලා අපිට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඉතින් අපේ දෙමාපියනුත් අපි ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ ඉස්කෝලේ පාසලේ සහෝදර සහෝදරියන් එයාලත් අපිට ලොකු සහයෝගයක් දුන්නා අපේ වැඩ කටයුතු කරගන්න. ඒ වගේම අපිට මේ හොඳට විභාගෙ ලියන්න කියලා වචනයකින් හරි කියලා උදව් කරපු ඒ හැම කෙනෙක්ටම අපි මේ වෙලාවේ ස්තුතිය පුද කරනවා. දැන් 4 දෙනාගේ අනාගත බලාපොරොත්තු මොනවාද? මගේ බලාපොරොත්තුව ගුරුවරියක් වෙන්න. ඔයා? මගේ බලාපොරොත්තුව මීඩියා පැත්තෙන් ඉදිරියට යන්න. ඔයා? මම නම් අක්කි කැමති තාක්ෂණීය පැත්තෙන් ඉදිරියට යන්න. අක්කි මම කැමති මාධ්‍යවේදියෙක් වෙන්න. සුන්දර දුම්බර මිටියාවතේ ඉඳලා මිහිර පුංචි හපන්නු එක්ක අද එකතු වුණේ තෙල්දෙණිය කලාපයේ දේව හන්දිය කනිෂ්ඨ විද්‍යාලයේ ආදරණීය සොයුරියන්. ඉතින් ඔවුන්ගේ ජයග්‍රහණයට සුබ පතමින් අදට සමුගන්නවා. ආයුබෝවන් ඔයගොල්ලන්ට. ආයුබෝවන්.